ආයුබෝවන්. අධ්‍යාපන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ITN මාධ්‍ය විද්‍යාලයේ දියත් කරන ජාතික මානුෂීය අධ්‍යාපන සත්කාරය. මෙවර ITN ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනත් එක්ක අපි ගියේ පාදුක සිරි පියරතන මධ්‍ය මහාවිද්‍යාලයට. පාසල් 20කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වැඩසටහනට සහභාගී වුණා. බොහොම සාර්ථක ලෙස මේ විද්‍යාලයේ වැඩසටහන පැවැත්වුණා. චංචල වූ සිත් මඩලට සමාධිගත ඇරයුමකින් දල්වන්නට අවසරයි ප්‍රභාලෝකයේ පහන්. මානව හිතවාදී ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන වස් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ ජාතික මානුෂීය අධ්‍යාපන සත්කාරය මෙලෙසින් ආරම්භ වන වගයි. ඔබ සැම පිළිගනිමින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමට මේ මාගේ ගෞරව පූර්වක ආරාධනය අප විද්‍යාලයේ ගරු විදුහල්පති උදාන ගීගණගේ මැතිතුමාන්ටයි. අද මේ හෝමාගම අධ්‍යාපන කලාපයට සුවිශේෂී වන දවසක් විදියට සඳහන් කරන්න පුළුවන්. හෙට ලොව ජය ගන්න දූ දරුවන්ට මාධ්‍යකරණයේ විශිෂ්ටයන් බවට පත් කිරීම සඳහා යන උදාර අරමුණ පෙරදැරිව ITN රූපවාහිනී ආයතනය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරන වැඩසටහන ITN ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන. මේ වැඩසටහන ඉතාමත්ම කාලීන අවශ්‍යතාවයක් අනුව මාධ්‍යකරණයෙන් විශිෂ්ටයන් කිරීම සඳහා අපේ ලංකාවේ දූපතුන් වෙනුවෙන් කරන මේ මහඟු සත්කාරයේදී ඒක කාලීන අවශ්‍යතාවයක්. දරුවන් වෙනුවෙන් මේ වගේ පාසල්වල දරුවන්ට මේ වගේ අධ්‍යාපනයක් ලබා දීමට තෝරා ගැනීමම අප වෙනුවෙන් කරපු විශේෂ සත්කාරයක් විදිහට මම දකිනවා. අපි දන්නවා සමහරක් පාසල්වල මාධ්‍ය කියන විෂය සාමාන්‍ය පෙළට උසස් පෙළට තිබුණත් ගුරු භාවතෙක් නැහැ. ස්ථිර ගුරු භාවතෙක් නැති වුණත් දරුවන් වෙනත් පහසුකම් සපයාගෙන මේ විෂය නියැලෙනවා. සමහරක්ලට පාසලක මාධ්‍ය විෂය ඉගැන්වීම සිදු නොවුනත් ඒ මාධ්‍ය ඒකකයක් පාසල තුල ක්‍රියාත්මක වෙමින් නවීන විද්‍යුත් මෙවලම් මෙහෙවමින් කටයුතු කරන දූ දරුවෝ ඉන්නවා. න්‍යායාත්මක කොටස් වගේම ඒ න්‍යායාත්මක කොටස් වලට ප්‍රායෝගික හුරුව ලබා දෙමින් මම හිතනවා මේ අවස්ථාව මේ ශාලාවේදී ඔබට ඉතාමත්ම අමතක නොවන මිහිරි විනෝදජනක අත්දැකීම්ද සමගින් සතුටින් ඉගෙන ගන්න අවස්ථාව උදා වෙවි. මම හිතනවා පාසල වඩා ප්‍රියජනක එකක් දරුවන්ට වෙන්න නම් මෙවැනි දේවල් මෙවැනි ඉගැන්වීම් පන්ති කාමරය කරා යන්න ඕනේ. අපි යම් යම් තාක්ෂණික මට්ටමින් විවිධාකාර මට්ටම් වල විවිධ පාසල් පසු වෙනවා. නමුත් අපි එකම තලයකට හැමෝටම එන්න බැරි වුණත් මෙවැනි අවස්ථාවලින් දූ දරුවන් එකට පාසල් සියල්ල එකට සමෝදානිතව මේ වගේ ගොනුවීමක් තුළින් ලබන අත්දැකීම් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න දරුවන් කටයුතු කරන්න ඕනේ. සාමාන්‍ය පන්ති කාමර ඉගෙනීම් ක්‍රියාවලියෙන් බැහැරව ගිහිල්ලා අද දවස තුල නවම අත්දැකීමක් මේ දූ දරුවන්ට විඳ දරා ගන්න පුළුවන් වේවි. ITN මාධ්‍යජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මැතිතුමාට ගෞරවයෙන් යුතු ආරාධනා කරනවා අප සැම ආමන්ත්‍රණය කිරීමට. ඔබේ විෂය තුලම විශේෂයෙන් ජන සංනිවේදනයේ විෂය තුලම සඳහන් වෙනවා. එම විෂය ඔබේ විෂය ධාරාවන්ට හඳුන්වා දෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහායි. මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දූ දරුවන් යම් ප්‍රමාණයකට දන්නවා. හැබැයි මේකේ තියෙනවා ගොඩක් වෙලාවට අපි මාධ්‍ය සාක්ෂරතාවය කියලා හඳුනගන්නේ මේ මාධ්‍යකරණයට අදාළ වන මෙවලම් උපකරණ භාවිතය පිළිබඳ දැනුම ලබා ගැනීම, මාධ්‍ය පණිවිඩ සකස් කරන්න තියෙන හැකියාව වර්ධනය කර ගැනීම, ඒ වගේම කතා කරන්න, ලියන්න කියන්න, ඒ වගේම සංස්කරණය කරන්න,
ප්‍රවෘත්ති නිර්මාණය කරන්න, වැඩසටහන් නිර්මාණය කරන්න ආදි වශයෙන් බොහෝ දෙනෙකු හිතනවා මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ ඒකයි කියලා. ඔව්. ඒකත් මාධ්‍ය සාක්ෂරතාවයේ එක කොටසක් තමයි. හැබැයි ඔබ දන්නවා ඊට වඩා එහා ගියපු වැදගත් දිශාවක් තියෙනවා මේ මාධ්‍ය සාක්ෂරතාවය තුල. අධ්‍යාපනයේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ ශික්ෂණයෙන් යුතු පුරවැසියෙකු සමාජයට දායාද කරන්න. මාධ්‍ය විෂයේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ තාර්කිකව හිතන, සත්‍ය තේරුම් ගන්න, නිවැරදි දේ වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් පෙළ ගැසෙන, ඒ වෙනුවෙන් සටන් කරන තාර්කික පුරවැසියෙකු රටට සමාජයට දායාද කිරීම. මාධ්‍ය ගත්තට පස්සේ ඔබ දකිනවා නිරන්තරයෙන්ම විවිධ පණිවිඩ ඔබ තුළට එනවා. මේ පණිවිඩ තුල තිබෙන මතුපිට අර්ථය අපි හැමෝම සරලව තේරුම් ගන්නවා. නමුත් බොහෝ අවස්ථාවල මෙහි තියෙන යටිපෙළ සැඟවෙලා තියෙන අරමුණු තේරුම් ගැනීම සරල නැහැ. ඒ නිසා එවැනි තේරුම් ගැනීමක් වෙනුවෙන් ඔබව සූදානම් කිරීමත් දුවේ පුතේ මේ වැඩසටහන තුල අන්තර්ගතයි. ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය, ලෙන්ගතුකම, මනුස්සකම මේ හැම දෙයක්ම මුදල නැමැති අයිස් වතුරේ ගිලිලා ගියපු සමාජයක් තුල තමයි අපි අද ජීවත් වෙන්නේ. නමුත් අපි මේ සමාජය වෙනස් කළ යුතුයි. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ දුවේ පුතේ ඔබටයි.
එහා පැත්තේ අර ඉඩ තියෙනවනේ. පොඩ්ඩක් කතා බහ කරලා සූදානම් වෙන්න Tamanට පැවරිච්ච වැඩේ මතකයි නේද? හෝමාගම ජනාධිපති විද්‍යාලය 2025 වර්ෂයේ ක්‍රීඩා උළෙලයි මේ ආකාරයෙන් සමාරම්භව තිබෙන්නේ. විලේ වසන්තේ බක් මහ උළෙලේ අතිශය තීරණාත්මක අවස්ථාවකටයි අපි දැන් හෙමින් එන්නේ. මතකයන් ඔබේ හිතේ තබාගත්තේ ගායන ශිල්පියා ඕ ප්‍රිය ක්‍රීඩාලවල හිතවතුනි මේ ලාකුඩත් සමග ශ්‍රී ලංකාව ලාකුඩු 100 කඩයිව පසු කරන්නට සමත් වෙනවා. අර අපි කියන්නේ දසුන්ට ටෙස්ට් මැච් ක්‍රීඩා කරලා හුරු නෑ. ඉතින් වෙනද වගේම අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ රස දෙන හොරාව වැඩසටහනත් සමගින්. ඒක මට ලැබුණු ලොකු chance එකක්. සුපුරුදු පරිදි අදත් ඔබ මේ එක්වන්නේ වින්දනීය උදෑසනත් වැඩසටහනත් සමග. පොඩි කාලේ ඉඳන් විද්‍යාව ගැන පොඩි ආසාවක් ඇති වුණා. අපිට අද මේ දරත් ගුණපාල මහතා සමග කතාව පැවැත්වීම සඳහා මේ සාකච්ඡාවට සහභාගී වන්නේ ගුණපාල මහතා මේ වෙලාව මේ යන්ත්‍රයේ වැඩ වශයෙන්ම ඒ පරිශ්‍රණය කරගෙන ගොවිබිමෙහි සරුතොරතුරු අපගේ ජාතික වැඩසටහනත් සමග එකතු වෙන මාසයක් සිට අපිට වර්ෂාව සහ ජලය නොලැබෙනවා. අපට ඉවසීම ගැන පොඩ්ඩක් පහදලා දෙන්නකෝ. අවසරයි. ඊළඟට මේ තාක්ෂණික ශිල්පීන් දැන් මේ කියලා දෙනවා මේ මාමලා මේවා කරන හැටි මේ අයට ලෝකයක් ඇරෙන්නේ ලෝකයක් විවර වෙන්නේ ඒක මතක තියාගන්න. ඊළඟට මං කිව්වා අර විශේෂාංග ඔබට හදන්න පුළුවන්. තනියෙන් හදන්නත් පුළුවන්. පාසලේ මාධ්‍ය ඒකකයේ මැදිහත් වෙලා කණ්ඩායමක් හැටියට හදන්නත් පුළුවන්. ගුරුතුමා හරි ගුරුතුමිය හරි මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. දැන් බලන්නකො පුංචි දෙයක් පුළුවන් ළමයි රචනා ලියනවා, කතා හදනවා, නාට්‍ය හදනවා. ඕවා කරනවා නම් මෙව්වා කරන්න බැරි ඇයි? මතක තියාගන්න රත්නපුර සීවලී විද්‍යාලයේ ළමයි චිත්‍රපටියක් හදලා සිනමා නිර්මාණයක් කරලා සිනමා ශාලාවල පෙන්නනවා. ළමයි හදලා තියෙන්නේ. මෙයාට ඇත්තටම තුවාල වෙලාද මන්ද මේ තාම නැගිටින්නේ නැහනේ. මං කිව්වේ දැන් ඇති මේ නැගිටින්න දැන් මම මේ බොරුවට මෙයාට ඉන්න කිව්වේ අර කට්ටිය ඇත්ත කියලා හිතාගෙන මේ නැගිටින්න ලවයෝ අර වේ අර කොහොමද මේ විදියටම පාදුක්කෙන් බසකට නැග්ගොත් ඒව පන්දුව උඩින්ම යනවා ඒ ලෝකෙ මිනිස්සුන්ට තුවාල කරන්නේ නැහැ ඒව චිත්‍රපටි වල හදනවා ඕව හදන්න ඔය නිර්මාණ කරන්න ලොකුවට උදව් කරන අයගෙන් එක්කෙනෙක් තමයි මේ
හෝමාගම අධ්‍යාපන කලාපයේ හෝමාගම කලා කොට්ටාසයට සහ පාදුක්ක කොට්ටාසේ අපේ සහෝදර පාසල්වල ආදරණීය දූපුතුන්ට විශේෂ වූ දවසක්. විශේෂයෙන්ම අංකුර මාධ්‍යවේදීන් ශක්තිමත් කරවන්නට ගත්තා වූ අපූර්වතම වෑයමක් විදියට තමයි ITN ටෙලිවිෂන් ඉස්කෝලේ මා දකින්නේ. මේ සෑම සියලු දෙයක්ම වෙනුවෙන් අනාගත පරපුර ශක්තිමත් කරන්න නිරන්තරයෙන්ම වෙහෙසෙන රූපවාහිනී මහගෙදර ITN ටෙලිවිෂන් ඉස්කෝලේ මේ අවස්ථාවට සම්බන්ධ වුණු සියලුම පාර්ශවයන්ට මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාර්යයට අත්වැල් බැඳගත් ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය මේ සෑම සියලු පාර්ශවයකටම මෙහිදී අපි ස්තුතිවන්ත වෙනවා, විශේෂයෙන්ම මෙවැනි සත්කාරයක් කිරීම පිළිබඳව. ඉතින් ඉස්කෝල වැහෙනවට අපි කවුරුත් කැමති නැහැ. ඒ වගේම ටෙලිවිෂන් ඉස්කෝලෙත් වැහෙනවට අපි කවුරුත් කැමති නැහැ. දිනෙන් දින ටෙලිවිෂන් ඉස්කෝලේ බැබලේවා අපි හැමදෙනාගේම ප්‍රාර්ථනීය එයයි. අද අපේ පාසලෙත් ඒ වගේම අපේ අවට පාසල්වල මේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන වගේම මාධ්‍ය ඒකකවල වැඩ කරන අපේ ආදරණීය දූ දරුවන්ට වටිනා අවස්ථාවක් ලැබුණා. ITN ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන සුවිශේෂී වෙනවා අපේ මේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හදාරන දූ දරුවන්ට. හේතුව අපි පාසල තුල මාධ්‍ය ශාස්ත්‍රයේ අධ්‍යක්ීම් ලබා දීමට නම් අපිට අවශ්‍ය උපකරණ ඒ වගේම සම්පත්දායකත්වය ලබා ගන්න ගියාම මදක් අපහසුතාවයකට පත් වෙනවා. හැබැයි ඒ සියලු අපහසුතාවයන් මගහැරලා ITN මාධ්‍ය ජාලය අපිට දායකත්වය දෙනවා අපේ මේ පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ සමාජිකත්වය ලැබපු සියලුම පාසල්වලට මාධ්‍ය ඒකකවලට සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන දුවා දරුවන්ට මාධ්‍ය ලෝකයේ ප්‍රායෝගික පැතිකඩක් විවෘත කරමින් මේ ආකාරයෙන් වැඩසටහනක් නිර්මාණය කිරීම. ඊටමත් අලංකාර ලෙස, ඊටමත් ප්‍රයෝජනවත් ලෙස අද මේ ආකාරයෙන් සිරි පියරතන විද්‍යාලයේදී අපේ දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන්න සමත් වුණා. ඊටමත් ප්‍රශංසනීයයි. ජනමාධ්‍ය අමාත්‍යාංශය, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම ITN මාධ්‍ය ජාලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රය ඇතුලේ ස්වර්ණමය නමක් තබාගෙන සිටින ආයතනයක් තමයි ස්වාධීන රූපවාහිනිය කියන්නේ. ඒ වගේම ලංකාවේ ඊටම ජනගත නාලිකාවක් තමයි ස්වාධීන රූපවාහිනිය. ඉතින් ස්වාධීන රූපවාහිනිය මේ විදිහට ITN ඉස්කෝලේ වැඩසටහනත් එක්ක මේ ලබා දීපු අවස්ථාව අපේ පාසලේ දරුවන්ට ඊටම හොඳ අවස්ථාවක් බවට පත් වුණා. විශේෂයෙන්ම අපේ පාසල ගත්තොත් අපේ පාසල නියෝජනය කරන්නේ කුසලතාපූර්ණ හැබැයි ආර්ථික තත්ත්වයෙන් ගත්තොත් ආර්ථික මට්ටම ඊටම පහළ මට්ටමක සිටින දරුවන්. ඒතර අපේ පාසලේ දරුවන්ගේ කුසලතාවන්ට ඇත්තටම තැනක් ලැබෙනවා ඊටම අඩුයි. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් අපේ පාසලේ ළමයින්ගේ කුසලතාවලට වටිනාකමක් ලබා දෙන්නා වූ අවස්ථාවක් විදිහට මම මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්. රූපවාහිනී මහගෙදර පාසල් වෙනුවෙන් කරන්නා වූ මේ මහඟු සේවය ඉතා ඉහළ අග්‍රගණ්‍ය සේවයක් වෙනවා. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කුසලතා ඔප්නංවන්න ප්‍රායෝගික පැත්ත ගොඩාක් ආවරණය වෙන විදිහට මේ කරන්නා වූ ටෙලිවිෂන් ඉස්කෝලේ කියන ජාතික මෙහෙවර ඉතාමත් වැදගත් කාර්යභාරයක් විදිහට සලකනවා. අද දවසේ මේ වැඩමුළුව අපිට විශාල අත්දැකීමක් වුණා. මාධ්‍ය පිළිබඳ සුවිශේෂී දැනුම් සම්භාරයක් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ අපේ පාසලට රැගෙන ආවා. ඇත්තරම මේ වැඩසටහන ගැන ගොඩක් සතුටුයි. අත්දැකීම් ගොඩක් ලැබුණා. මම පාසලේ සංනිවේදන හා මාධ්‍ය විෂය හදාරනවා. ඒ වුණාට කවදාවත් මේ වගේ වැඩසටහනකට සහභාගී වෙලා තිබුණේ නැහැ. මේ වැඩසටහනෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. We are very happy because we learned many things about handling media. It is a rare chance for us. Actually, this program is very enjoyable. Because of that, we didn't feeling boring and lazy. ඉතාමත්ම අතිසාර්ථක වැඩසටහනක් විදිහට ඒක අපිට හඳුනන්න පුළුවන්. විද්‍යාලීය දූ දරුවන්ට විශේෂයෙන්ම අවට පාසල් 25ක පමණ හෝමාගම කලාපයේ පාසල් සමග සමෝදානිතව අද මේ කරපු වැඩසටහන අතිශයින්ම න්‍යායික වශයෙන්ම සාර්ථකයි, ඒ වගේම ප්‍රායෝගික වශයෙන් සාර්ථකයි. ඇත්ත වශයෙන්ම අපිටත් ඒක සක්සුදක්ෂයේ සහතික වුණා. විශේෂයෙන්ම දරුවන්ට පන්ති කාමර ඉගෙනුම් ක්‍රියාවලියේදී නොලැබෙන අත්දැකීමක්, ප්‍රායෝගික පුහුණුවක් අද මෙතනදී දරුවන්ට ලබා ගන්න පුළුවන් වුණා. ඉතාමත්ම දරුවන්ට ප්‍රියජනක ඉගෙනුම් අත්දැකීම් වටපිටාවක් සංවිධානය කරනු ලැබුවා. ඒ තුළ නිවැරදි මාධ්‍ය භාවිතය කෙසේද යන පිළිබඳ දරුවන්ට හොඳ ආකාරයෙන්ම ඒ අවබෝධය ලබා ගැනීම සඳහා
ඒ ප්‍රවේශය ලැබුණා කියන එක තමයි මම හිතන්නේ. ආටිකල කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි අපි ළමයි සිසුන් 11 දෙනෙක් සමග මේ වැඩසටහනට පැමිණියේ. අද විශාල දැනුමක් යාලට ලබා ගන්න අවස්ථාව ලැබුණා. මේක වෙනස්ම විදිහේ වැඩසටහනක්. දේශන ක්‍රමයෙන් බැහැර වෙච්ච ප්‍රායෝගික අත්දැකීම් දරුවන්ට ලැබෙන වැඩසටහනක් විදිහට මේක සංවිධානය කරලා තියෙනවා. ඉතාමත්ම වටින වැඩසටහනක් විදිහට මම මේ වැඩසටහන හඳුනා ගන්නවා. අපි හිතුවට වඩා ගොඩක් දේවල් මේ වැඩසටහනෙන් අපි ඉගෙන ගත්තා. ප්‍රායෝගිකව අපිට ඉස්කෝලෙන් නොලැබෙන දේවල් අද ඉගෙන ගන්න හම්බුණා. අපේ පාසලට විතරක් නෙමෙයි තවත් ගොඩක් පාසල් වලින් ආදරණීය සහෝදර සහෝදරියන් අපේ පාසලට ආවා. ඒ වගේම අපේ පාසලේ සහෝදර සහෝදරියන්ටත් මටත් අද ගොඩක් වැදගත් දවසක් ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. මේක අපිට ලැබිච්ච ලොකු අවස්ථාවක්. අපි දැනන් හිටියේ නැති ගොඩක් දේවල් අද දැනගත්තා. ITN ටෙලිවිෂන් ඉස්කෝලේ ඔබේ වැඩසටහනක්. ඔබේ විශේෂාංග වලින් ITN ටෙලිවිෂන් ඉස්කෝලේ හැඩ කරන්නට අපි සූදානම්. ලබන සතියේ සෙනසුරාදා පස්වරු 5ට ITN ටෙලිවිෂන් ඉස්කෝලේ සමග මුණ ගැහෙමු. ආයිබෝන්.